පියවර පොඩ්ඩක්ම 20යි 26යි. සමුද්‍රා ප්‍රකාශන කුටිය තමයි අපි මේ ඉන්නේ. අපි ඉන්නේ අද වැදගත්ම පොත් කීපයක් ගැන කතා කරන්න. අපිත් එක්ක ඉන්නවා මිස්ටර් සුබෝධ අම්ගම්මන් අයිබෝන්. අයිබෝන්. විශේෂම දේ වෙන්නේ ගොඩක් වෙලාවට සමුද්‍රා ප්‍රකාශන ආයතනයේ තියෙන අධ්‍යාපනික සම්බන්ධයෙන් පොතපත. මේ අපි කතා කරන්න යන්නේ ඔයා අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ කියන්නේ ඔයා හිතන O level කරලා ඉවර වුණාට පස්සේ නැත්නම් A level කරලා ඉවර වුණාට පස්සේ ඔයාගේ රස්සාව මොන වගේ එකක් වෙයි කියලා ඉවරලා මොකක් වෙන්න ඕනද කියලා ඔයා කල්පනා කරනවා. ඔයාගේ දරුවා මොන වගේ ෆීල්ඩ් එකකට යවන්න ඕන කියලා කල්පනා කරනවා. දැනටමත් O level කරලා A level කරලා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයා කැමති නම් පොඩක් හොටෙල් ෆීල්ඩ් එක පැත්තට යන්න හොස්පිටැලිටි ෆීල්ඩ් එක පැත්තට යන්න තියෙන හොඳම ගයිඩ්ලයින්ස් තියෙන පොත් එක තියෙනවා මම ළඟ. ඒකේ හොඳම කෙනත් මල් ළඟ ඉන්නවා සුමෝද අංගම්මන මහත්තයා. විශේෂයෙන්ම කියන්න මේ සම්බන්ධයෙන් මේ හොස්පිටැලිටි සුපර්විෂන් සහ මාස්ටර් ගයිඩ් පොත තියෙනවා. ඒ වගේම ටුවරිසම් ගැන ලියවිච්ච පොතක් තියෙනවා. දැන් තව පොතක් එන්න බලන්න. තව පොතක් එන්න තියෙන ළඟදී. ඒක තමයි Small Business Management for Hospitality Entrepreneurs. මට කියන්න ඇයි මේ වගේ ෆීල්ඩ් එකක් ගැන ලියන්න හිතුනේ ඔබතුමා? මම ඉගෙනගෙන තියෙන්නේ hospitality industry ගැන. ඊට පස්සේ මට දැන බලපුවාම කවුරුත් පොතක් ලියලා නැහැ ලංකාවේ hospitality සම්බන්ධව. ඊට පස්සේ අඩුව පුරවන්න තමයි මම මේ පළවෙනිව ලිව්වේ master guide on hospitality. ඒකේ කවර් වෙන ඔක්කොම areas front office, housekeeping, food and beverages, kitchen. ඊට අමතරව මේක මම දාලා දිනා occupational health and safety, hygiene ගැනත් තියෙනවා. මේ පොත කියවපු කෙනෙකුට ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයාලා මේකෙන් යන්නේ ඔයා හවුස්කීපින් පැත්ත වැඩිපුර ඉගෙන ගන්නවද? ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් කෙනෙක් විදිහට ඉගෙන ගන්නවද? ෂෙෆ් කෙනෙක් විදිහට ඉගෙන ගන්නවද? තමන් කැමති ඒරියා එක මේක බලවම ඔයාලට අදහසක් ගන්න පුළුවන්. තමන් වැඩිදුර ඉගෙන ගන්න කැමති මොන ඒරියා එකද කියලා. විශේෂම කියන්න ඕනේ දැන් ලංකාවෙන් ගොඩක් වෙලාවට පිට රටවල වැඩිපුරම ජොබ්ස් තියෙන්නේ මේ හොටෙල් ෆීල්ඩ් එකේ. ලංකාවෙන් ගොඩක් කියන්නෙත් ඒ දේවල් වලට. විශේෂයෙන්ම ලංකාව ඇතුලේ මේ සම්බන්ධයෙන් කියවන්න පොතපත තිබ්බේ නැහැ. විශේෂයෙන් මට මතක අපේ පවුලෙත් කීප දෙනෙක් මේ හොටෙල් ෆීල්ඩ් එකේ තියෙන යාළුවන්ට කියවන්න පොතපත තිබ්බේ නැහැ. යාළුවා පිට රටින් නැත්තම් වෙන ගොඩක් තැන් වලින් ගෙන්නවගත්ත පොතපත කියෙව්වේ. දැන් මේ සම්බන්ධයට එනකොට මේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන අදහසක් නැද්ද සිංහල භාෂාවෙනුත් මේ පොතපත මේක පරිවර්තනය කරන අදහසක් තියෙනවා. ඒක ඉස්සරහට කරන්න තමයි බලාපොරොත්තු. ඒතර මට කියන්න දැන් මම ඔබතුමාගෙන් අහුවොත් මේකේ හොඳ හවුස්කීපින්ද, ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් කෙනෙක් වෙන එකද, ෂෙෆ් කෙනෙක් වෙන එකද කොහොමද කියලා ඔතේ හරි අසාධාරණයිනේ. එතකොට මේ ජොබ්ස් ඇතුලේ මම දැකලා තියෙනවා මේ ඔක්කොම කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ නම් හොටෙල් ස්කූල් වගේ ගියොත් එහෙනම් ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් කෙනෙක් වෙන්නත් උගන ගන්න පුළුවන්, ෂෙෆ් කෙනෙක් වෙන්නත් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි එතනින් එහාට ගිහලා එක විෂයක් සම්බන්ධයෙන් මාස්ටර් කෙනෙක් වෙන්න යනවා නේ. ඒ කියන්නේ අපි හොටෙල් ස්කූල් ගියාම ඔය ඔක්කොම ඉගෙන ගන්නවනේ. මම දැනුවත්. යා හවුස්කීපින් ඔය ඔක්කොම මාස්ටර් වගේ ඉගෙන ඒ වගේ අපි හිතන මම දැන් ෂෙෆ් කෙනෙක් වෙන්නම ඉගෙන ගන්නවා වගේ වෙනවා නම් අපි කොහොමද ක්‍රියාමාර්ග ලංකාව ඇතුලේ අපිට ඒ වගේ ඉගෙන ගන්න පහසුකම් තියෙනවද නැත්නම් පිටරටකට යන්න ඕනද? ලංකාවේ නම් සාමාන්‍යයෙන් තියෙන බේසික් කෝස් එක කරලා රැකියාවට ගිහිල්ලා ඒකේ පළපුරුද්දත් එක්ක තමයි ඉදිරියට යන්න පුළුවන්. විශේෂ වෙනත් කෝසස් නැහැ. ඒ වුණත් දැන් මගේ මේ හොස්පිටැලිටි සුපර්විෂන් පොත තියෙනවානේ. ඒක ගත්තොත් ඊළඟ ස්ටෙප් එක ඇවිල්ලා සුපර්වයිසර් වෙන එකනේ. ඒකට අදාළ ස්ටාෆින්, සුපර්විෂන්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, එන්ටර්ප්‍රෙනර්ෂිප්, මාකටිං ඒ සබ්ජෙක්ට්ස් ගැන මේකේ බේසික් ඉඳන් තියෙනවා. ඒ මේකෙන් දැනුමක් ගන්න පුළුවන්. දැන් මෙහෙම දෙයකට આવොත් එහෙම කෙනෙක් හිතනවා මේ හොටෙල් එකක වැඩ කරන කෙනෙක්. ඔයා හිතන්නේ දැන් මේ ලෝකේ දවස්වල ලොකු ප්‍රශ්නයක්ත් ආවා මේ පෞද්ගලික එන ප්‍රසිද්ධ ආයතනයක කොත්තු වැඩ කරන කෙනෙකුට පහර දෙන එකක්. කෙනෙක් කියන්න පුළුවන් මේ 5 star hotel එකක වැඩ කරන chef කෙනෙක් සහ මේ දෙකම එකම ජොබ් එකක් නෙමෙයි. දෙකම එකම ගෞරවය උපයන ජොබ් එකක්. කෙනෙක් කිව්වොත් මේ වැඩිපුරම මේ අඩුවෙන්ම ඉගෙන ගන්න තියෙන chef කෙනෙක් වෙන්න, අඩුවෙන්ම මහන්සි වෙන්න තියෙන මේ hotel field එකේ ඉන්න පිට රට ගිහිල්ලා හොඳට හම්බ කරන්න පුළුවන් කියලා නෑ. ඒක ඇතුලේ ලොකු කැපකිරීමක් කරන්න. අනිවාර්යයෙන් ලොකු කැපකිරීමක් තියෙනවා ඒක ඇතුලේ. මොකද මුලින් ඉඳන් දැන් අපි කෝස් එක කරලා ගියත් මුලින් ඉඳන් ඉගෙන ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න ඕනේ.
වැඩ කළම තමයි උඩට යන්න ඕනේ ස්ටෙප් බයි ස්ටෙප්. ස්ටෙප් බයි ස්ටෙප් කෙනෙක් හිතනවා නම් අපේ ජොබ් ටයිටල් එක දිහා බලපෑටි හොටෙල් එකක චෙෆ් කෙනෙක් නැත්නම් මෙයා ෆ්‍රන්ට් ඔෆිස් එකේ මේක හරි ලේසි ලස්සනට ඇඳලා කරලා ඉන්නවා. හැබැයි මේක ඇතුලේ මේ පොට් ටික බැලුවට පස්සේ තේරෙන දෙයක් තමයි ඩිග්‍රී එකක් කරනවට වැඩිය අමාරුයි හොටෙල් මැනේජ්මන්ට් ගැන ඉගෙන ගන්න එක. ඒක අර ප්‍රැක්ටිකල් වලින්ම තමයි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. මට ඔබතුමා ගැන කතා කරන්න. ඔබතුමා කලින් මේ ෆෝසස් වල එයා ෆෝස් සිටියා. එයා ෆෝස් සිටියා. කොහොමද ඒ හම්බෙන්නේ? දැන් එයා ෆෝස් වල මේ ෆීල්ඩ් එකේම නේත් හිටියේ. ඔව් මේ ෆීල්ඩ්. කේටරින් පැත්තේ. එතකොට මොකද්ද සාමාන්‍යයෙන් අපේ තියෙන නිසා එයා ෆෝස් එක ඇතුලේ තවත් නීති රීති වැඩි ඇතින් මේ පිළිබඳ බලන හැටි අත්දැකීම් කොහොමද? එයා ෆෝස් එකේ දැන් අපි හොටෙල් එක පොඩි ප්‍රමාණයකින්නේ කෑම උයන්නේ. ඔව්. එහෙම නෙවෙයි 1500ක් 2000කට වගේ තමයි බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් තුනටම ඉන්නවා. ඔව්. ඊට පස්සේ නයිට් ගාඩ් කියලා රැට ඩියුටි කරන කට්ටියට වෙනම යනවා. දෙකට 4ට ඊට අමතර VIP ගෙස්ලා එනවා නම් ප්‍රෙසිඩන්ට් එනවා නම් එතකොට වෙන මෙනු එක ප්ලෑන් කරලා කරන්න ඕනේ. ඒකේ හැමදේම ලේසි පාසු දේවල් නෙවෙයි නේද? අපි හරි ලේසියට හිතුවට. විශේෂම දේ තමයි මෙන්න මේ හැම පොතක්ම ගත්තාම ඔයා ඉස්සරහට ජොබ් එකක් ප්ලෑන් කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මම හරි කැමති ෆීල්ඩ් එකක් තමයි මේ තියෙන්නේ. අද පුතාම මම යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔලොල් පත්තේ ඒක උගන්නන්න. මොකද ඔයාලට අනාගතේ ඔයාලා කැමති නිදහසේ ඒ වගේම හරි ආර්ට් එකක් එක්ක කරන්න පුළුවන් දෙයක් මේක. මේක විශේෂම දේ. හැබැයි ඉගෙන ගන්න එක ලේසි නෑ මේක. ඒ හින්දාම තමයි සුබෝධ අංගම්මන මහත්මයාගේ මේ පොත් ටික එන්නේ. ස්මෝල් බිස්නස් ගැන කතා කරනවා. මේ අලුත් පොතේ ස්මෝල් බිස්නස් කියන්නේ මොන වගේ දේවල් ගැනද කතා කරන්නේ? ඒ කියන්නේ හොස්පිටැලිටි සම්බන්ධ බිස්නස් එක පටන් ගන්නවා නම් කොහොමද පටන් ගන්නෙ? ෆැමිලි බිස්නස් එකක් කරනවා නම් කොහොමද කරන්නේ? ඊට පස්සේ මම ඒකේ විශේෂයෙන් කියලා තියෙනවා මේ ගයිඩ්ලයින්ස් දීලා තියෙනවා මේ හෝම් ස්ටේ වගේ පටන් ගන්න කට්ටියට. වව්. ඊට පස්සේ හොස්පිටැලිටි මෙනුවල් එකක් තියෙනවා කේටරින් කරන කට්ටියට හයිජීන් කිචන් එකේ ටෙම්පරේචර් එක. ඊට පස්සේ අන්තිමට තියෙන බිස්නස් ප්ලෑන් එක. ප්ලෑන් එක. ඔව්. ඒවා ප්ලෑන් එක කර ඔයා ඔන්න මේ පොත හරි වටින පොතක්. මෙතන නැති වුණත් ඉස්සරහට එන්න තියෙන පොතක්. ඔයා ගෙදර ඉඳගෙන ඔයා අර හෝම් ස්ටේ එකක් වගේ ප්ලෑන් කරනවා නම් පොඩි රෙස්ටොරන්ට් එකක් වගේ ප්ලෑන් කරනවා නම් පොඩි හෝම් ගෙස්ට් එකක් ප්ලෑන් කරනවා නම් ඔයාට සම්පූර්ණම ප්ලෑන් එක දීලා තියෙනවා. සහ ඒ වගේ ඔයා කොහොමද හයිජීන් මේ වෙන්නේ කොහොමද ඒ වගේ මේක ඇතුලේ මේ රෙස්ටොරන්ට් එකක් කරනවා කියන එක අපි එළියෙන් බැලුවට ඇතුලෙන් හරි අමාරු දෙයක්. ඒකට අග්ගාලා වැහෙන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම මේ ගයිඩ්ලයින්ස් එක යන්න ඕන දෙයක්. ඉතින් ඒ එක පොතකින් ඔයාගේ මුළු ජීවිතේම ගොඩ යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සුබෝධ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මේ පොත් ටික කියන්නේ ලංකාවේ ගොඩක් අපේ ළමයි ගොඩ යන්න පුළුවන් පොත් දෙකක්. ඒ වගේම අලුතින් වෙන පොතක් හරි ජීවිතේට හරි වැදගත් පොත් ටිකක්. ටූරිසම්. සස්ටේනබල් ටුවරිසම්. ඒකේ සස්ටේනබල් විදියට කොහොමද අපි ටුවරිසම් කරන්නේ කියන සම්බන්ධය තමයි තියෙන්නේ. එතනින් තියෙන්නේ. මේකේ තියෙනවා introduction to tourism marketing, the nature of marketing, service marketing. ඒ කියන්නේ ඔයා tourist guide කෙනෙක් වෙනවා නම් නෑ මේක හොටෙල් එක මැනේජර් කෙනෙකුට වගේ තමයි තියෙන්නේ. කාබන් ෆුට්ප්‍රින්ට් එක ගැන මේ මේ තියෙන introduction to management, introduction to tourism, eco-tourism, sustainable tourism, introduction to e-tourism, tourism marketing, carbon footprint tourism, hospitality, carbon මේ හැම දෙයක්ම මෙන්න මෙතන තියෙනවා. මේක තමයි විශේෂම දේ. කියන්නේ මේක මේ හැම හෝටල් එකම පොතක් විදිහට තියෙන්න ඕන පොතක්. අනිවාර්යෙන්. මොකද දැන් ඉස්සරහට ග්ලෝබල් වෝමින් ඒ ප්‍රශ්න එන හින්දා කාබන් ෆුට්ප්‍රින්ට් ඒවා අවශ්‍යම දේවල් වෙනවා ඉස්සරහට. ඉතින් අපේ සුබෝධ මහත්මයා ලියලා තියෙන මේ හැම පොතක්ම මම හිතන්නේ ඔයාගේ ජීවිතේට ඔයාට ඒ වගේම අපේ තරුණයන්ට අපේ අනාගතේට හරි වටින පොත් ටිකක් වගේ අර පොතට නම් මම හරි ආස ස්මෝල් බිස්නස් පොතට නම් මේක හොටල් එකක වගේම ගෙදරක තියෙන බල නිකන් හරි ඉඳි කියව ගෙදරට එන කෙනෙක් හරි කියවලා දෙයක් ගන්න අනිවාර්යයෙන් පුළුවන් පොත් ටික.
ඉතින් ඔබතුමාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් කැන්ඩි බුක් ෆෙයා එක හැමදාමත් වගේ සමුද්‍ර ප්‍රකාශන ආයතනයේ මේ අධ්‍යාපනික පොත්පත් එක්ක තියෙන වැලියු එක තවත් වැඩි කරන්න ඔබතුමාගේ පොත් එකතු වෙලා තියෙනවා. මොකද පාසල යන කට්ටියට පොත් තියෙන වැඩිපුරම මෙතන මම හිතන ඔබතුමාගේ පොත් ටික තමයි දෙන්නේ. පාසලෙන් එළියට ගිහලා මොනවද ප්ලෑන් කරන්න කියලා. හොස්පිටැලිටි එකට ගියොත් මගේ පොත් ටික තමයි දැනට තියෙන්නේ. දැනට මම හිතන ලංකාවේම තියෙන ඔබතුමාගේ පොත්. ඔබතුමා කරන්නේ හරියට සෝෂල් සර්විස් එකක් වගේ වැඩ. ඉතින් මම මේ කරන්නේ සල්ලි බලාපොරොත්තු ආත්ම තෘප්තිය ලබා ගන්න කරන දෙයක්. ඒක අනිවාර්යයෙන්ම ඔබ නුවර කෙනෙක්. ඔබ ආර්ට් ශිෂ්‍යෙක් මොන පාසලේ? ත්‍රිත්ව විද්‍යාලය. ත්‍රිත්ව විද්‍යාලයේ ආඩම්බරණීය ආර්ට් ශිෂ්‍යෙක් තමයි මේ ඉන්නේ. ඉතින් හරි ආඩම්බර. ඉතින් ඔබතුමාට බොහොමත් ස්තුතියි නුවර බොක්ස් FM අපි හැමදාම සම්පූර්ණ අපි මේ දවස් ටික හම්බ වෙනවනේ අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. එහෙනම් ඉතින් බොහොමත් ස්තුතියි. අර අලුත් පොත ඇවිල්ලා තිබුත් අපි ආයෙත් කතා කරමු. අනිවාර්යයෙන්.